මගේ තිබ ලොකු බලාපොරොත්තු ලංකාවේ ගැඩවිලි පොහොර කියන වචනේ. මෙන්න මේ වචනය 2025 වෙනකොට අපේ ලංකාවේ මිනිස්සු අතරට ඇහිලා තියෙන්න ඕන කියන එක. ඉතින් දැන් ගොඩාක් සතුටුයි මුළු ලංකාවේම හැමතැනම ගැඩවිලි පොහොර මහා පරිමාණයෙන් හැමතැනම දැන් ව්‍යාප්ත වෙලා තියෙනවා. අපි නොවෙන්න පුළුවන් වෙන කට්ටිය වෙන්න පුළුවන් කවුරු හෝ මේ දේවල් කරලා එළියට යන්න ඕනි කියන බලාපොරොත්තුෙන් තමයි ඇත්තටම මම මෙන්න මේ කොරෝනා අවදී මෙන්න මේ ගැඩවිලි පොහොර කියන එක ආරම්භ කළේ. ඉතිං 2025 වර්ෂය කියලා කියන්නේ ඇත්තරම මට හරිම සතුටුදායක අවුරුද්දක්. ඉතින් ඒ හේතුව මොකක්ද කියලා කිව්වොත් ඇත්තටම මේ වෙනකොට දැන් මම ගැඩවිලි පොහොර ආරම්භය එහෙම නැත්නම් වර්මි කම්පෝස්ට් එහෙම නැත්නම් කළු රත්තරන් මෙන්න මේ කියන වචන තුනකින් තමයි ලංකාවම ඇත්තටම මේ ගැඩවිලි පොහොර කියන එක වැළඳගෙන තියෙන්නේ. කොරෝනා අවදීන් බොහෝ වෙලාවට මේ කතාව ගොඩාක් අය දන්නවා. මෙතනට එන පුහුණු වැඩසටහන් වලට එන කට්ටිය ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට මම ඒගොල්ලන්ට කියලා දෙනවා මේ දේවල් එක්ක තමයි මම මේ වැඩසටහන කරන්න ගියේ. කොච්චර ඔට්ටු වුණාද කොච්චර කට්ටක් කෑවද මෙන්න මේ ලංකාවට මෙන්න මේ ගැඩවිලි පොහොර එහෙම නැත්නම් කළු රත්තරන් වර්මි කම්පෝස්ට් කියන එක හඳුන්වා දෙන්න කියන එක. ඉතින් එතකොට මීට අවුරුදු බොහෝ වෙලාවට හැමෝම දන්නවා මේ කොරෝනා අවුරුද්ද මුල් අවධියේදී තමයි මම මෙන්න මේ ගැඩවිලි පොහොර වැඩසටහන පටන් ගත්තේ. ඉතින් එදා ඒ පටන් ගත්ත දා ඉඳලම එන හැමෝටම සහ මේක බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය මීඩියා වල ඕන තරම් ඔයගොල්ලෝ අහලා ඇති. මම එදා කිව්වා 2025 වෙනකොට මේක ඇත්තටම මම මගේ තිබෙ ලොකු බලාපොරොත්තුවක් 2025 වෙනකොට ලංකාවේ ගැඩවිලි පොහොර කියන වචනේ එහෙම නැත්නම් වර්මි කම්පෝස්ට් කියන වචනේ එහෙම නැත්නම් කළු රත්තරන් කියන වචනේ මේ වචන සෙට් එක සරලවම කිව්වොත් ගැඩවිලි පොහොර මෙන්න මේ වචනය 2025 වෙනකොට අපේ ලංකාවේ මිනිස්සු අතරට ඇහිලා තියෙන්න ඕන කියන එක. එතනදී අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ලංකාවේ පොහොර හැදිල්ලක් එහෙම නැත්නම් ගැඩවිලි උම්බෝ කිරිල්ලක් එහෙම නැත්නම් ගැඩවිලි පොහොර හැදිල්ලක් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රධානම දෙයක් විදිහට මගේ ටාගට් එක තිබ්බේ 2025 වෙනකොට ගැඩවිලි පොහොර කියන වචනය මිනිස්සුන්ගෙන් කනට ඇහිලා තියෙන්න ඕනි කියන අදහස තමයි තිබ්බේ. ඉතින් මම හිතනවා හැබැයි මේ වෙනකොට එතනින් එහාට ගොඩාක් ගිහිල්ලා. ඒ කියන්නේ දැන් ගැඩවිලි පොහොර කියලා ලොකු කතාවක් ඒක ඇස්සේ තියෙනවා. මේ වෙනකොට ගැඩවිලි පොහොර නිෂ්පාදනය කරන පිරිස ප්‍රොජෙක්ට්ස් කරන කට්ටිය මහා පරිමාණ සාමාන්‍ය සුළු පරිමාණ මේ විදිහට මිනිස්සු දැන් ගොඩාක් වෙලාවට මේ වැඩසටහන කරගෙන යනවා. මේ වචනේ ඇහෙනකොටත් එහා ගිහිල්ලා. එතනදිත් ඊළඟ මගේ ටාගට් එකත් මම හැමෝටම කියලා තියෙනවා. මේක ඇත්තටම දිග ප්‍රොජෙක්ට් එකක්. සාමාන්‍යයෙන් මේ අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් ඉවර වෙනකන් නෙමෙයි. ඊළඟට මගේ බලාපොරොත්තුව තිබ්බේ 2025 එහෙම ඇහිලා තවත් අවුරුදු 5ක ඒ කියන්නේ 2025 සිට 2030 දක්වා වෙනකොට තමයි මුළු ලංකාවෙම හැමතැනම මෙන්න මේ ගැඩවිලි පොහොර ප්‍රචලිත වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් කවුරු හරි කොහෙට හරි ගිහලා කඩේකට හරි ගිහලා ඇහුවොත් ඔන්න ගන්න පුළුවන් ගැඩවිලි පොහොර තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය කම්පෝස්ට් එක නැති වෙලා ඔයාට කඩේට ගිහිල්ලා හෝ ඔයාට වගාවකදී හෝ කොහොම හරි නිතරම හැමතැනම තියෙන්නේ මෙන්න මේ ගැඩවිලි පොහොර විතරමයි කියන එක. ඉතින් ඒක තමයි මගේ ටාගට් එක 2030 වෙනකොට. එතනට අපිට අනිවාර්යයෙන්ම දැන් යන්න පුළුවන්. ඔයාලටත් පේනවා දැන් මේක කොච්චර ව්‍යාප්ත වෙලා තියෙනවද කියලා. අනිවාර්යයෙන්ම ඉතින් ඒක අපිට කරන්න පුළුවන් සහ ඕගොල්ලොත් එක්ක එකතු වෙලා කරන්න බලාපොරොත්තු වෙන තමයි මම මේ කතාව කියන්නේ. ඉතින් 2021 දී කියන්නේ කොරෝනා ආව අවුරුද්දේ 2021 මුල් භාගයේදී ඇත්තටම අපි හඳුන්වන්නේ ලංකාවේ ගැඩවිලි පොහොර නිෂ්පාදනයේ පියා ආචාර්ය ලෙස්ලි බර්නාඩ් පෙරේරා අපි ආදරෙන් මම කියන්නේ ආදරණීය ලෙස්ලි අයියා. ඉතින් එතුමාගෙන් තමයි මේ ලංකාවට මේ රටට මේ ගැඩවිලි පොහොර කියන එක ඇත්තටම එළියට එන්න පටන් ගත්තේ ආරම්භය. ඉතින් එයා රිසර්ච් මට්ටමින් අවුරුදු කිහිපයක් මේක කරගෙන ගිහිල්ලා එතනින් ඊට පස්සේ ආරම්භ කරපු එක පළවෙනි පුහුණු වැඩසටහනේදී මට ලෙස්ලිව හම්බෙලා ඉතින් දවස් කිහිපයක් ගියන් පස්සේ අපි කතා වුණා. අපි එහෙනම් මෙහෙම දෙයක් කරමු කියලා. ඒ කතාව තමයි ඇත්තටම ලෙස්ලියයි මමයි කතා වුණා. අපි කවදා හරි මෙන්න මේ තියෙන කැන්සර් ප්‍රශ්න වලට එහෙම නැත්නම් වකුගඩු ප්‍රශ්න වලට තියෙන එකම විසඳුම අපිට මේ පසෙන් තමයි ගොඩාක් දේවල් ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් මේ මරාගත්ත පසට පණ දීලා අපි මේ ගැඩවිලි පොහොර කියන එක ලංකාවේ ව්‍යාප්ත කරන්න ඕනේ කියන එක. ඉතින් අපි එක්තරා දවසක කතා කළා මගේ ටාගට් එකක් තියෙනවා අයියේ මෙන්න මේ වගේ තැනකට යන්න මේක ගෙනියන්න. ඉතින් ඇත්තටම ලෙස්ලියත් කිව්වේ මල්ලි මගේත් අදහස ඒක තමයි. ඉතින්
අපි දෙන්න එකතු වෙලා ඇත්තටම තීරණයක් ගත්තා. අපි මෙන්න මේ 2025 වෙනකොට මේ ගැඩිලි පොහොරේක අපි මිනිසුන්ට හඳුන්වා දෙන්න ඕනේ සහ ඔවුන්ගේ මිනිසුන්ගේ ඔළුවට යන්න ඕනේ ස්කූල් ළමයින්ට පවා. දැන් බොහෝ වෙලාවට මිනිසුන් යහුවම ගැඩිලි පොහොර කියන එක අනිවාර්යයෙන්ම දන්නවා. වර්මි කම්පෝස්ට් දන්නවා. කළු රත්තරන් කියන ඒක දන්නවා. ඒ වගේ අපි ටාගට් එකේ හිටියා. ඉතින් 2025 අවසන් වෙනකොට අපි ඇත්තටම අපේ ටාගට් එකට ගිහිල්ලා තියෙනවා. එතනින් එහා ටාගට් එක තමයි අපේ මෙන්න මේ 2030 කියන්නේ 2030 වෙනකොට ලංකාවම හැමතැනම තියෙන ගැඩවිලි පොහොර විතරමයි කියන එක. ඉතින් ওই කතාවත් එක්ක තමයි මම සහ අපේ ලිස්ලියත් එක්ක මේ ගමන ආරම්භ කළේ. ඉතින් දැන් ගොඩාක් සතුටුයි මුළු ලංකාවෙම හැමතැනම ගැඩවිලි පොහොර මහා පරිමාණයෙන් හැමතැනම දැන් ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට මෙතනදී මේ ගැඩවිලි පොහොර ව්‍යාප්තිය කියන එකේදී ඇත්තටම ඒක අපිට එක තැනක ඉඳලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මුළු රටටම මේක ව්‍යාප්ත කරන්න ඕන නම් අපි තැනින් තැනට ප්‍රදේශයෙන් ප්‍රදේශ ඇත්තට මගේ බලාපොරොත්තුව තිබ්බේ ලංකාවේ හැමතැනම එහෙම නැත්නම් හැම ගමකම හැම ගෙදරකම කියන අදහසින් තමයි මේ ව්‍යාපෘතිය අපි පටන් අරගෙන කරගෙන යන්නේ. ඒ නිසාම අපි එක තැනකට නොවි ඇත්තටම කිව්වොත් එහෙනම් මෙන්න මේ කරන්දෙනිය ගැඩවිලි පොහොර නිෂ්පාදනාගාරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන තැනක වෙන්න පුළුවන්. එක තැනකට නොවි ටැංකි හදන්නේ නැතුව එක තැනකට මේක ගැඩවිලි පොහොර හදන කර්මාන්ත ශාලාව ඉදි කරන්නේ නැතුව තැනින් තැනට යන්න ගත්තේ. ඒක තමයි ඇත්තටම මේක මේ විදිහට රට පුරා ප්‍රචලිත වෙන්න තියෙන ප්‍රධානම දේ. ඉතින් ඒ වෙනුවෙන් ඇත්තටම අපි ඉස්සලාම ආරම්භ කළා අපේ ලෙස්ලි ඇග්‍රෝ ආයතනය, ඊට පස්සේ බස්නායක වර්මි ග්‍රෝ ආයතනය. ඉතින් ওই විදිහට මේ වෙනකොට දැන් මගේ ටාගට් එක තිබ්බේ මුළු ලංකාවේම දිස්ත්‍රික්ක 25න් හැම දිස්ත්‍රික්කයකම ආරම්භ කරන්න තමයි මගේ ටාගට් එක මුලින් ඉඳලම තිබ්බේ. එතකොට මුලින්ම අපේ බස්නායක වර්මි ග්‍රෝ පුහුණු ආයතනය සහ ගැඩවිලි පොහොර ඒකකයේ තියෙන, ඊට පස්සේ එහෙම ගියාම කොළඹ ප්‍රදේශය ගත්තාම අපේ වත්තල, ඊට පස්සේ අපි එතනින් ගියාම කුලියාපිටිය, ඊට පස්සේ එතනින් ගියාම අපිට පුළුවන් මාතලේ පැත්තට යනකොට ගලේවල ශාඛාව, ඊට පස්සේ තවත් එතනින් යනකොට අපිට වවුනියාවට අපි ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඩවුන් සවුත් පැත්තට යනකොට තංගල්ලට අපි දැන් ගිහිල්ලා තියෙනවා. ඉතින් එහා දැන් අපි තවත් මේ ළඟදිම විවෘත වෙනවා ඇත්තටම මේ බෙලියත්තේ. ඒතර හම්බන්තොට ප්‍රදේශය අපි ආවරණය කරලා තියෙනවා. තව ළඟදිම විවෘත වෙනවා ලබන මාසෙදී කෑගල්ල ප්‍රදේශය. ඉතින් ඒ වගේ රට මැදට එන්නත් අපි ගිහිලා තියෙනවා. තව අපිට බොහෝ වෙලාවට අපි බොහෝ වෙලාවට දිස්ත්‍රික්ක 8ක් 9ක විතර කවර් කරලා තියෙන්නේ. ඉතින් තව ටිකක් අපිට යන්න තියෙනවා. ඉතුරු උතුරු පළාතට, නැගෙනහිර පළාතට අපි යන්න තියෙනවා. ඒවත් ආරම්භ කරනවා. ඉතින් ඒ ටාගට් එක බොහෝ වෙලාවට අපි දැන් හරි ගස්සගෙන ඉඳන් අචීව් කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් කතා කරන්නේ හැමදාම මේ තැන් වලට එන්න, ඉගෙන ගන්න, මේක සුළුෙන් හෝ පටන් අරගෙන මහා පරිමාණයේ දැන් විශාල වශයෙන් ලොකු ව්‍යාපෘතීන් රටේ සිද්ධ වෙනවා. අපි නොවෙන්න පුළුවන්, වෙන කට්ටිය වෙන්න පුළුවන්, කවුරු හෝ මේ දේවල් කරලා එළියට යන්න ඕනි කියන බලාපොරොත්තුෙන් තමයි ඇත්තටම මම මෙන්න මේ කොරෝනා අවධියේ මෙන්න මේ ගැඩවිලි පොහොර කියන එක ආරම්භ කළේ. ඉතින් එතකොට මම ඒ මුල් අවධියේදී ඇත්තටම මගේ ප්ලෑන් එක මේ ව්‍යාප්ත කිරීමේ අදහසින් මම ගොඩක් දේවල් කළා. එතනදී ගත්ත ප්‍රධානම දෙයක් තමයි මමම තනියම ගැඩවිලි පොහොර සඳහා මම හැදුවා Facebook page එකක්. හැබැයි ඊටත් කලින් YouTube channel එකක් හැදුවා. ඉතින් මේ YouTube channel එක හරහා මට ඕන වුණා මේක මිනිසුන්ට එළියට දෙන්න, ප්‍රචාරණය කරන්න. මොකද ඇත්තටම මේ තියෙන තැන් වලට එන්න බෑ. දුර ප්‍රශ්න තියෙනවා, මුදල් වල ප්‍රශ්න තියෙනවා. මොකද විශේෂම කොරෝනා කාලේදී එන්න බෑ. ඒ නිසා ඇත්තටම දැනටත් ලංකාවේ තියෙන එකම ගැඩවිලි පොහොර සම්බන්ධයෙන් කියලා දෙන channel එක තමයි බස්නායක වර්මි ග්‍රෝ කියන channel එක. ඉතින් මේකෙදි මම මුලින්ම හැමදේම මම ඒක කියලා දීලා තියෙනවා. දැනටත් අලුතෙන් එන දේවලුත් මම දැනටත් මේකේ මේ channel එකට දානවා වීඩියෝස් කරලා. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා එතනදිත් මේ මම අරගත්ත තීරණය අද වෙනකොට සාර්ථක වෙලා තියෙනවා. කාට හරි මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මේ ගැඩවිලි පොහොර, කළු රත්තරන් එහෙම නැත්නම් වර්මි කම්පෝස්ට්, මෙන්න මේ කියන වචන තුනත් එක තමයි මේක එළියට ගියේ. අදට වුණත් බලා ගන්න පුළුවන් ඕගලන්ට ගිහිල්ලා ඒ දවස්වල මම පටන් ගත්ත විදිය සහ ඒ වෙනකොට රටේ තිබිච්ච තත්ත්වය සහ මේ වෙනකොට අපි කොහොමද ඉන්නේ, මේ වෙනකොට මොනවද කරන්න කියන දේවල් සහ ඔයාලා ගොඩාක් දේවල් ඉගෙන ගන්නත් මෙන්න මේ බස්නායක වර්මි ග්‍රෝ YouTube channel එකෙන් බලා ගන්න පුළුවන්. මරාගත් පසට පණ දෙන බස්නායක වර්මි ග්‍රෝ පුද්ගලික සමාගම